ආයිබෝන් සලවිත් කව රසකරසකාරයන්ට අද බලන්න යන්නේ සුපිරිම ක්‍රයිම් ත්‍රිලර් තෙලිඟු මූවි එකක්. ඔයා දන්නේ නැතුව ෆෝන් එකට කොච්චර ආස වෙලාද ලයික් කමෙන්ට් වෙනුවෙන් අද මිනිස්සු මොනවද නොකරන්නේ. හැබැයි අවසානයේ නැති වෙන්නේ ආත්මගරුත්තේ ජීවිත වෙන්න පුළුවන්. මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණ මූවි එකක්. මූවි එක නම ක්‍රයිම් රීල්. වැඩි කතා නැතුව අපි යමු මේ සුපිරි මූවි එකට. මූවි එක පටන් ගද්දි මිනිස්සෙක් එලි පහලට යන්න කියලා කැලෑව පැත්තට යනවා. ඒ වෙලාවේ මෙයා දකිනවා මල සිරුරක්. ඒ නිසා මේ මිනිස්සයා කෑ ගහලා හැමෝටම කතා කරලා මේ ගැන පොලිසියට කෝල් කරනවා. මේ වෙලාවේ මේ අපරාධය ගැන බලන්න එන්නේ SI මායා. මායා ඉක්මනට මෙතනට ඇවිත් පරීක්ෂණය පටන් ගන්නවා. ඒ වගේම එයාගේ සහායට කොස්තාපල් ගුප්තා කියලා කෙනෙකුත් එනවා. මේ ඩෙඩ් බොඩි එක ගෑනු ළමයෙකුගේ. ගොඩක් දරුණු විදියට මේ ගෑනු ළමයව මරලා තියෙනවා. හැබැයි මූණ අඳුර ගන්නවත් බෑ. මොකද මූණ පොඩි කරලම දාලා නිසා. මෙතනට එනවා මීට කලින් මොනිකා කියලා ගෑනු ළමයෙක් අතුරුදහන් කියලා පැමිණිලි කරපු රාජු කියලා කෙනෙක්. එයා අඳුර ගන්නවා කකුලේ තියෙන පාසලමින් මේ ඩෙඩ් බොඩි එක මොනිකාගේ කියලා. මේ රාජු කියන්නේ මොනිකාගේ මාමා. ඒ වෙලාවේ මොනිකාගේ අම්මයි තාත්තයි මෙතනට එනවා. ඉතින් ඒ දෙන්නත් අඳුර ගන්නවා මේ අමානුෂික විදියට මරලා දාලා ඉන්නේ එයාලගේ දුව බව. ඉතින් මොනිකාගේ මලගෙදරත් සිද්ධ වෙනවා. ඇත්තටම මේ අහිංසක දෙමාපියන්ට හිටිය එකම දරුවා දැන් නැති වෙලා. ඒ නිසා ඒ දෙන්නට මේ වේදනාව දරා ගන්න එක සෑහෙන අමාරුයි. කොස්තාපල් ගුප්තා SI මායා එක්ක මොනිකා ගැන විස්තර ටිකක් හොයලා බලනවා. ගමේ අය කියන විදිහට මොනිකා කියන්නේ හොඳ ගෑන් ළමෙක්. ඒ වගේම බොහොම නිහඬ ගෑන් ළමෙක්. මායා මොනිකාගේ මරණයට සැක කරන්නේ එයාගේ මාමා වෙන රාජුව. මොනිකාගේ අම්මා රාජුට මොනිකාව විවාහ කරලා දෙන්න හිතාගෙන ඉඳලා තියෙනවා. මායා රාජුට කියනවා අපි මේක ගැන හොයනවා. අපිට ඔයා ගැන සැකයි. ඔයා මේ මිනිමරුම කරලා තිබ්බොත් අපෙන් බේරුමක් නෑ කියලා. මේ විදියට රාජුව සැක කරන්න හේතුව තමයි රාජු තමයි මොනිකාව විවාහ කරගන්න ඉඳලා තියෙන්නේ. හැබැයි මොනිකා රාජුට කැමති උනේ නැති නිසා සමහර විට තරහට රාජු මොනිකාව මරන්න ඇති කියන සැකය තමයි පොලිසියට තියෙන්නේ. පොලිසිය මෙහෙම කියද්දි රාජුට තරහ ගිහින් කියනවා මෝඩ කතා කියන්න එපා. මම මොකටද මම ආදරය කරපු ගෑනු ළමයව මරන්නේ කියලා රාජු පරණ මතකයක් SI මායාට කියනවා. මොනිකාගේ හොඳම යාළුවා උනේ සුනීතා. ඒ යාළුවා නිතරම ෆොටෝ ගහලා Facebook එකේ දාන කෙනෙක්. ඒ වගේම TikTok කරන කෙනෙක්. ඒවට ලැබෙන like comments බලලා මේ අය සතුටු වුණා. සුනීතා මොනිකාට කියනවා ඔයත් ෆෝන් එකක් අරගෙන මෙහෙම වීඩියෝ දාන්න. එතකොට ඔයා ගොඩක් ප්‍රසිද්ධ වෙයි කියලා. මොනිකට මේ වෙද්දි ෆෝන් එකක් නැහැ. ඒ වගේම මොනිකට ෆෝන් එකක් නැහැ කියලා සමහර අය මොනිකට සෑහෙන විහිළු කරා. මේ ගැන කියද්දි මොනිකට සෑහෙන දුක හිතෙනවා. එදා තරහෙන් වගේ ගෙදර එන මොනිකා එයාගේ දුප්පත් තාත්තට කරදර කරනවා ෆෝන් එකක් අරන් දෙන්න කියලා. තාත්තා ඉන්නේ ෆෝන් එකක් ගන්න මට්ටමක නෙවෙයි. ඒ වගේම ෆෝන් වල තියෙන දේවල් හොඳ නෑ කියලා තාත්තා කියනවා. මේ හේතුව නිසා මොනිකා දවස් ගාණක් අම්මා තාත්තා එක්ක කතා නොකර ඉන්න පටන් ගන්නවා. මේක දැනගත්ත රාජු මොනිකාගේ මාමා මෙයාට ෆෝන් එකක් ගෙනෙත් දෙනවා. දැන් මොනිකාගේ මේ ආසාව ඉෂ්ට වුණා. දැන් එයා ඉන්නේ මාරම සතුටකින්. ඔය අතර මොනිකා කොලෙජ් යන අතර තව පුද්ගලෙක් මොනිකට කරදර කරනවා. මිනිහා ගංජා විකුණන රස්තියාදුකාර මිනිස්සෙක්. හැබැයි සල්ලි තියෙනවා. මොනිකට කොලෙජ් එකට යන්න නොදී මිනිහා සෑහෙන කරදර කරනවා. ඒ වෙලාවේ මෙතනට එන සුනීතාගේ අයියා මහේස් මේක දැකලා මිනිහට ගහලා මොනිකයි සුනීතාවයි දෙන්නව බේර ගන්නවා. මේ සිද්ධිය ආරංචි වෙන රාජු තරහින් එනවා මොනිකට කරදර කරපු කෙනාට ගහන්න. ඇවිත් මිනිහට ගහලා ආයෙත් කරදර කරන්න එපා කියලා අවවාද කරලා එතනින් යනවා. ඒ වෙලාවේ මේ ගංජාකාරයා හිතා ගන්නවා මේකට පරිගන්න. Taman දාන TikTok වීඩියෝ වලට like comments බැටන් නිසා මොනිකා ඉන්නේ මාර සතුටකින්. ඒ වෙලාවේ මොනිකා අම්මටයි තාත්තටයි කියනවා මම කොහොම හරි නිලියක් වෙනවා කියලා. ඒකට තරහ යන අම්මා මොනිකට කෑ ගහනවා උඹට ඕනේ රටක් ඉස්සරහ නටන්නද නිරුවත් වෙන්නද කියලා. කෑ ගහලා මොනිකාගේ විවාහය ඉක්මනට රාජුත් එක්ක කරන්න ලෑස්ති කළා. රාජුට මොනිකව විවාහ කරලා දෙනවා. හැබැයි මොනිකා ඉන්නේ සෑහෙන දුකකින්. ඒ නිසා අම්මයි තාත්තයි මොනිකට කියනවා පුතේ අපි හැමදේම කරනවා වගේ හොඳට. ඒ නිසා අපි ගැන වැරදිට හිතන්න එපා කියලා. හැබැයි එදා රාත්‍රියේ මොනිකා ගෙදරින් පැනලා යනවා. කාටවත් හිතා ගන්න බෑ මොනිකා කොහේ ගියාද කියන කාරණය. මොනිකාගේ අම්මා සුනීතාගෙන් අහනවා පුතේ අපිට කියන්න මොනිකා ගැන මොනවා හරි දන්නවද කියලා කිව්වම සුනීතා දිවුරලා කියනවා කිසි දෙයක් දන්නේ නැහැ කියලා. රාජුගේ දෙමාපියන් මොනිකා කරපු දෙයට තරහින් කෑ ගහලා රාජුවත් එක්කගෙන ගෙදර යනවා. මෙතනට එනකම් කතාව කියන රාජු මායට කියනවා කවුරු මොනිකට මේ දේ කරත් මගෙන් බේරුමක් නැහැ කියලා. ඊළඟට මේ ගැන විස්තර අහන්න මායා යනවා සුනීතාගේ ගෙදරට.
මොනිකගේ යාළුවා හම්බෙන්න. සුනිතා කියනවා මොනිකගේ මරණය ගැන කිසි දෙයක් දන්නේ නැහැ කියලා. හැබැයි සුනිතා මොනිකා ගැන අතීතය මතක් කරනවා. ඒ කතාව මෙහෙමයි. සුනිතා දවසක මොනිකා බලන්න ගියාම මොනිකා සෑහෙන සතුටකින් ඉන්නවා. හේතුව තමයි මොනිකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මැසේජ් කරලා තියෙනවා. මොනිකගේ TikTok වීඩියෝ දැකලා ඒවා හොඳ නිසා එයාට අවස්ථාව දෙන්න කැමති වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තමයි ගෙදර අය කැමති කරවගන්න එක. ඉතින් ඒ ගැන මොනිකා දුකින් ඉඳලා තියෙනවා. දැන් සුනීතා දන්නේ මේ ටික විතරයි. ඊළඟට සුනීතාගෙන් දැනගන්නවා කවුද ඊ අධ්‍යක්ෂකයා කියලා. මිනිහාගේ Instagram ID එකත් හොයාගෙන මායා මෙතනින් යනවා. ඊළඟට මායා බොරු Insta profile එකක් හදලා වීඩියෝ කීපයක් දාලා අර අධ්‍යක්ෂකට මැසේජ් කරනවා. මිනිහා මායාගේ fake account එකට රැවටෙනවා. අන්තිමට මායා මිනිහාගේ විස්තර අරගෙන අධ්‍යක්ෂකව පොලිසියට ගෙන්නනවා. මිනිහාගේ නම ජාත්. ඇත්තටම ජාත් කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් නෙවෙයි. එයා පොඩි ඇඩ් වලට කට්ටිය හොයලා දෙන ඒ වගේම ගණිකා ව්‍යාපාරයට උදව් කරන කෙනෙක්. මොනිකාගේ ෆොටෝ පෙන්නුවට පස්සේ ජාත් විස්තරේ කියනවා. මෙහෙමයි. මොනිකා දැන් ජාත්ගෙන් රඟපාන්න අවස්ථාවක් ඉල්ලන නිසා ජාත් මොනිකාට කෝල් කරනවා. ඒත් මොනිකා ෆෝන් එක කට් කරනවා. මොකද එදා මොනිකාගේ විවාහ දවස. මොනිකා පස්සේ කෝල් එකක් ගත්තම ජාත් කියනවා හෙට ඔයාව ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් හම්බෙන්න එන්න කිව්වා. ඒ නිසා එන්න කියලා. ජාට්ට දැන් වෙලා තියෙන දේ කිව්වම ජාත් එනවා මොනිකව එක්ක යන්න. ඉතින් මගුල් දවසේම මොනිකා පැනලා යන්නේ මේ නිසා. මොනිකට ඕනි දැන් ප්‍රසිද්ධ නිරූපිකාවක් වෙන්න. පහුදා මොනිකව අධ්‍යක්ෂක කෙනෙක් කියලා කෙනෙකුට හඳුන්වලා දුන්නම මිනිහා කියනවා හරි මම ඔයාව නිරූපිකාවක් කරන්නම් හැබැයි මුලින් මාව සතුරු කරන්න කියලා කිව්වම මේකට මොනිකා අකමැති වෙන නිසා අධ්‍යක්ෂකයා මොනිකව පන්න ගන්නවා. ජාත් මොනිකට කියනවා තමුසේ මහා මෝඩෙක් නිලියක් වෙන්න ඔහොම බෑ මේක තමයි ක්‍රමය කියලා. මොනිකට ඕනි ඉන්දියාවේ සුපිරි තරු එක්ක රඟපාන්න. ජාත් කියනවා තමුසේ වගේ කෙනෙක් එක්ක එහෙම නළුව රඟපානවද? ඒකට මුලින්ම මේ වගේ තැනකින් පටන් ගන්න කියලා ජාත් කිව්වත් මොනිකා මේ කිසි දෙයකට කැමති නැති නිසා ජාත් මොනිකව සරෝජ කියලා ගණිකා නිවාසයක් කරගෙන යන කෙනෙක්ට ගිහින් බාර දෙනවා. ජාත් දන්නේ මෙතනට එනකන් සිදුවීම විතරයි. ඊට පස්සේ සිදුවීම මිනිහා දන්නේ නැහැ. ඊළඟට සරෝජව අත්අඩංගුවට ගන්න මායා මෙයාගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා. එතන ඉඳලා කතාව මෙහෙමයි. මොනිකා ගණිකා නිවාසයේ ඉන්න සෑහෙන දුකකින් එයාට මතක් වෙනවා අම්මා තාත්තා කියන එක අහන්න නැතුව අවසානයේ වෙච්ච දේ. ගණිකා නිවාසයේ ඉන්න අනිත් ගෑල් ළමයි මොනිකාගේ හිත හදන්න උත්සාහ කරනවා. එදා බීමක් පිරිමි කෙනෙක් එනවා මොනිකා එක යහන්ගත වෙන්න. මිනිහා ගෙනාපු අරක්කු බෝතලේ බලෙන්ම මොනිකාට පොවන්න හදනකොට මොනිකා මිනිහට ගහලා මෙතනින් පැන ගන්නවා. ඊළඟට සරෝජගේ ගණිකා නිවාසයේ ළඟපාත CCTV දර්ශන අරගෙන මායා පරීක්ෂණ කරනවා. එතකොට දකින්නවා මොනිකා ත්‍රිවිල් එකක නැගලා මෙතනින් පැන ගන්න බව. මේ ත්‍රිවිල් රියදුර හොයාගන්න මායා මිනිහාගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා. එතන ඉඳලා කතාව මෙහෙමයි. මොනිකා එදා ත්‍රිවිල් එකට නැගලා මෙතනින් පැන ගන්නවා. එහෙම යන මොනිකා ත්‍රිවිල් රියදුරගේ ෆෝන් එකෙන් කාට හරි කතා කරනවා. ඒ වෙලාවේ නිල් පාට කාර් එකක් ඇවිත් නතර කරාම මොනිකා මේ කාර් එකේ නැගලා එතනින් යනවා. ත්‍රිවිල් රියදුරු දන්නේ එච්චරයි. මොනිකා එදා කතා කරපු නම්බර එක ත්‍රිවිල් ඩ්‍රයිවර්ගේ ෆෝන් එකෙන් ඉල්ලගෙන මායා එතනින් යනවා. කාර් එක ගැන හොයනකොට ඒ ළඟ තියෙන ගෙදරක CCTV දර්ශන වගේක් හම්බෙනවා. ඒකෙන් කාර් එක හොයාගන්න මායා ඒ මිනිහව අත්අඩංගුවට ගන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි මොනිකට මුලින්ම කරදර කරපු ගංජා විකුණන කෙනා. මිනිහට දෙක තුන දීලා අහනකොට මිනිහා කියනවා ඒ කාර් එක මට ආйти නෑ. කාර් එක සුනිතාගේ අයියා මහේෂ් මිලදී ගත්තා කියලා. ඒක හරියටම දැනගන්න මහේෂ්ට කෝල් එකකුත් ගන්නවා. ඊළඟට මායා දැනගන්නවා එදා ත්‍රිවිල් එකෙන් පැනලා යද්දි මොනිකා කෝල් කරලා තියෙන්නේ සුනීතට කියලා. මොකද ත්‍රිවිල් ඩ්‍රයිවර්ගේ ෆෝන් එකේ ඒ නම්බර එක තියෙන හින්දා. සුනීතා හොයාගෙන යන මායා සුනීතට ගහලා විස්තර අද්දි සුනීතා කියනවා මැඩම් මගේ ෆෝන් එක මම ළඟ නෑ කියලා. සුනීතා ෆෝන් එකට උන දේ කියනවා මෙහෙමයි. TikTok වීඩියෝ නිතරම කරන එක දකින එයාගේ අයියා මහේෂ් සුනීතට ගහලා ෆෝන් එක මිනිහා ගන්නවා. සුනීතාගේ ෆෝන් එක එදා ඉඳලා මහේෂ් ගාව තමයි තිබිලා තියෙන්නේ. දැන් මායා ඩ්‍රෝන් කැමරා එකක් යවලා දම කුරා බලනවා මේ විද්දි මහේෂ් ඉන්න තැන. මහේෂ් ඉන්න තැන හොයාගන්න මායා මිනිහව අත්අඩංගුවට ගන්න පිටත් වෙනවා. මහේෂ් ඇතුළු මිනිහාගේ යාළුවෝ ඒ කියන්නේ කුඩුකාරෝ ටික පැනගන්න හැදුවට මායා මේ අය අත්අඩංගුවට ගන්නවා. ඉතින් මහේෂ්ව අරගෙන යද්දි අපිට උන දී බලා ගන්න පුළුවන්. මොනිකා එදා රෑ උදව් ගන්න කතා කරන්නේ සුනීතට. හැබැයි ෆෝන් එක තියෙන්නේ සුනීතාගේ අයියා මහේෂ් ගාව. මිනිහා යාළුවෝ එක්ක බොන ගමන් ඉන්නේ. මොනිකා මහේෂ්ට කියනවා එයා කරදරයක වැටලා ඉන්නේ හයිද්‍රාබාද් වල ඉන්නේ කියලා. මහේෂ් මේක ගණන් ගන්න නැතුව හිටියත් බේබදු යාළුවෝ කියනවා ඕකි දැන් කොහොමත් පැනලා ගියේ කි
අපි යමු ගිහින් ආතල් එකක් ගමු කියලා. ඉතින් මහේෂ් යාළුවෝ එක්ක මොනිකා ඉන්න තැනට ආවම මොනිකා ඇවිත් වාහනයට නගිනවා. ඊට පස්සේ මොනිකව එක්ක යන මේ අය මොනිකව එදා රෑ මාරුවට දූෂණය කරනවා. අඩුම තමන්ගේ නංගිගේ යාළුවා කියලාවත් බලන්නේ නැතුව. ඊට පස්සේ මුන් ටික පහුදා උදෙත් මොනිකව නැවත දූෂණය කරනවා. ඒ විදිහට දූෂණය කරලා අවසානයේ මහේෂ් ගලකින් මොනිකගේ මූණ පොඩි කරනවා. අඳුරගන්න බැරි වෙන්නම ඔන්න ඕක තමයි TikTok කරලා ජනප්‍රිය වෙන්න ගිය මොනිකට උනේ. මායා මුන් ටික බස්සලා දනගස්සලා මොනිකට කරපු දරුණු දූෂණය මිනිමරුම වෙනුවෙන් නීතියට වඩා දඩුවමක් දෙන්න තීරණය කරලා මේ දූෂකයන්ට පෙට්‍රල් වක් කරලා ගිනි තියලා දානවා. ඉතින් මූයික සුපුරී නේද? Facebook, TikTok, Insta, WhatsApp යන ජීවිතය නෙවේ ජනප්‍රිය වෙන්න ලයික් කමෙන්ට්ස් වෙනුවෙන් අම්මා තාත්තා එපා කියන පහත් තත්ත්වයට වැටෙන්න එපා. ගිහින් එන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වගේ සුපිරි මූවිස් සලවිත් කව අපෙන් විතරමයි.